හෙලෝ අයිබෝන් ඉතින් කාලිකට පස්සේ ආයත් චැනල් එකට ආදරයෙන් පිළිගන්න. අකිත වලින් පිටත් වෙලා චිබා එන්න ආපු ගමනේ පළවෙනි දවසේ අපි රෑ නැවතුනේ හොටෙල් එක. එතෙන්ට අකිතා නගරය නම් හරිම ලස්සනට වෙන්න. මම යාළුවයි කාලෙකට පස්සේ ලැබුණු මේ නිවාඩුව නිසා හරි සතුටින් හිටියේ. අකිතවල ඉඳගෙන ටිකක් දුරින් තිබුණ එයාපෝට් එකට යන්න උදෙන්ම අපහසු නිසා තමයි අපි හොටෙල් එක නැවතුනේ. ඉතින් ඊළඟ දවස උදේ පාන්දරින්ම නැගිටලා අපි ලෑස්ති වෙලා අකිත එයාපෝට් එකට ගියා. අකිත එයාපෝට් එකේ මෙන්න මේ වගේ පියානෝ එකකුත් තියලා තිබුණා. ප්ලේ කරන්න දන්නේ නැති වුණා චුට්ටක් එක ගහලා බලන්න අපි අමතක කරේ නැහැ. ඉතින් මේ දවස් දෙක සතුටෙන්ම ඉන්න හිතාගත්ත අපි රසවත් ආහාර වේලක් ගන්න අමතක කරේ නැහැ. ඒ නිසා අපි ගියේ තබේ හොදයි ඒකට. ඒ කියන්නේ එක ගානක් කියවලා අපිට පුළුවන් කැමති ඕන දෙයක් කන්න. ඊට පස්සේ දවසේ උදෙන්ම අර විදිහට පිටත් වෙලා මෙන්න මෙහෙම ප්ලේන් එකේ නැගලා අපි ඉතින් චිබා එන්න පිටත් වුණා. හැබැයි චිබා එන්න පිටත් වුණා කියලා කිව්වට අකිත වලින් ඩිරෙක්ට් ෆ්ලයිට් නෑ චිබා වලට. ඒ නිසා අකිත වලින් අපි ආවේ හනේදා වලට. හනේදා ගුවන් තොටුපළ වෙනකල් අපි අකිත වල ඉඳන් ලෝකල් ෆ්ලයිට් එකක නැගලා ආවා. දුක වගේම සතුට අතර තියෙන අමුතු හැඟීමක් එක්කම අකිතවලට මෙන්න මෙහෙම අපි සමුදුන්න. මොකද අපි දන්නවා ආයමත් අකිත කියන පළාතට අපි එවෙන්නේ නැහැ. ඒ නිසා අකිතවල ඉන්න අපේ වැඩ කරන තැන ඉන්න යාළුවන්ට අපේ ශ්‍රී ලංකා නංගීලා දෙන්නට ඒ හැමෝටම ආදරෙන් සමුදීලා මායි මගේ යාළුවයි මෙන්න මේ විදිහට චිබාවල තියෙන අලුත් රස්සාවට යන්න බලාගෙන පිටත් වුණා. ඉතින් ඒ අත්දැකීම අපි දෙන්නට නම් හරි පුදුම හිතාගන්න බැරි අත්දැකීමක් වුණා. අකිත ප්‍රාන්තයේ අපි ඉන්න පළාත තිබුණේ අර ඇතින් පේන ගඟ ගාවින් චුට්ටක් පල්ලෙහාට වෙන්න. ඒ නිසා ඒ තැන බලාගෙනම මම ප්ලේන් එකකින් ආවා. ඉතින් ටෝකියෝ චිබා වගේ හරිම නාගරික පළාත් කියන්නේ අපිට අලුත් දෙයක් වුණා. ඉස්සර පොඩි කාලේ අපි ඉන්න ගම්වල ඉඳන් කොළඹ වගේ පළාතකට ගියාම දැනෙන පුදුමය ආසාව වගේ දේවල් අකිතවල ඉඳන් ටෝකියෝ චිබා වගේ පියුණු පළාත් වලට ගියාම මට ඒ විදිහටම දැනුණා. ඒ වගේම ග්‍රාමීය පළාත්වල වගේ නෙමෙයි. මේ පැතිවලදී ඈත තියෙන නගරවලට ගිහිල්ලා අපේ පාස්පෝර්ට් වල වැඩ, වීසා වල වැඩ වගේ එක එක දේවල් කරගන්නකොට අලුත් අත්දැකීමක් ලැබුණා. ඒ වගේම ඒ තැන්වලදී බය නොහිතුනම නෙමෙයි. හැබැයි ඒ අභියෝග වලට මුහුණ දෙන්න අපි ඉගෙනගත්ත එක ජීවිතයට ලැබපු ලොකු අත්දැකීමක්. ජපානයේ වගේ දියුණු රටක වුණත් අකිත පළාත වගේ ටෝකියෝ වලින් ටිකක් ඈත පළාත් වලට වඩා මේ නාගරික පළාත් හරිම වෙනස්. කෝච්චි වුණත් එහෙම නැත්නම් අපිට කන්න බොන්න තියෙන දේවල් වුණත් වටපිටාව ඉන්න මිනිස්සු මේ හැම දෙයක්ම හරිම වෙනස්. ඉතින් මේ පළාතට ආවහම මට මුලින්ම යන්න ලැබුණේ උයන වලට. මොකද මාසයක් වගේ කාලයක් නිවාඩු තිබිච්ච නිසා අලුතෙන් රස්සාව පටන් ගන්න කලින් හොඳට ලස්සන තැන් බලන්න ඕනේ කියලා මං හිතාගත්තා. මොකද ජපානයට අපි ආවේ ස්ථිරවම ඉන්න නෙමෙයිනේ. ඒ නිසා මෙහි ඉන්න ටිකේ මම පුළුවන් තරම් ලස්සන තැන් ඇවිදලා බලන්න හිතාගත්තා. මේ තියෙන්නේ උයන. මෙහෙදී හුඟක් වෙලාවට වේගවත් දුම්රිය පද්ධතියක් තියෙන නිසා ළඟ තියෙන හුඟක් ප්‍රාන්තවලට ඉක්මනින්ම යන්න පුළුවන්. මේ වගේ හුඟක් තැන්වලදී වෙනත් අයගේ මූණ පෙන්වන එක වැරදි වැඩක් නිසා මම ඇවිදින විදිහ එහෙම නැත්නම් වටපිටාව විතරක් ඔයගලන්ට වීඩියෝ කරලා පෙන්නනවා. මොකද ජපන් ජාතිකයෝ ආචාරශීලී වගේම ඒගොල්ලෝ පෞද්ගලිකත්වයේ ඉහළින්ම සලකනවා. ඉතින් මේ දකින්න ලැබෙන්නේ අකිහබරවල ස්ටේෂන් එකේ තියෙන ගාච්ඡපොම් මැෂින්. මේකට සල්ලි දාලා එක එක ටොයිස් වර්ග තියෙන පුංචි ප්ලාස්ටික් බෝල වගේ දෙයක් ගන්න පුළුවන්. ඉතින් ආයෙත් වෙන කතාවට එමුකෝ. වෙන කියන්නේ හරි ලස්සන තැන.
ගොඩක් දේවල් ගන්න තියෙනවා. ගොඩක් අත්තගේම් විඳින්න පුළුවන්. ඉතින් උවන ප්‍රසිද්ධ වෙන්නේ උවනවල තියෙන සත්ව උද්‍යානයට. උවන සත්ව උද්‍යානය ජපානය පුරා වගේම ලෝකය පුරා ඉන්න විවිධ සංචාරකයන්ගේ හිත් ඇදබැඳ ගන්න තැනක්. ජපානයට එන්න කලින් මේ වගේ ලස්සන පරිසරයක් තියෙන එක තැන් ගැන මම YouTube එක හෙව්. ඉතින් උයන කියන්නේ ඒ හොය අද්දි හම්බ වෙච්ච තවත් එක තැන. උවනවල ගුවන් පාලමක් තියෙනවා. විශාල ගුවන් පාලමක්. ඉතින් ඒ ගුවන් පාලම උඩින් යනකොට හම්බ වෙච්ච බලු සුරතලන්ගේ ඉවෙන්ට් එකක් තමයි මේ. ඉතින් මේ ඉවෙන්ට් එක බලාගෙන අපි යන්න හදන්නේ උවනවල උද්‍යානයට. ඒ වගේම සත්ව උද්‍යානයට. මේ බලසුරතලුන්ට තිබිච්ච ඉවෙන්ට් එකේ ඒගොල්ලන්ට තියෙන බෙහෙත් වර්ග, ඒගොල්ලන්ගේ පෝෂණාතිරේක, බඳපටි වගේ දේවල්, ඇඳුම්, ඒ වගේ දේවල් ගැන දැනුවත් කිරීමක් කළා. ඉතින් ඒ වගේම බලසුරතලුන්ගේ පොඩි පොඩි හැකියාවන් විදහාපාන දේවලුත් මේ තැන මේ ඉවෙන්ට් එකේදී දකින්න ලැබුණා. ඒ හැම දේමත් බලාගෙන ඊළඟට ඉතින් යන්න හදන්නේ උවනෝ පාක් එකට. පාක් එක හරහා ගිහින් උවනෝ සත්ව උද්‍යානයට තමයි අපි යන්න හදන්නේ. ඉතින් ඒ යන අතරතුරේදී උවනෝ පාක් එකේදී එක එක දක්ෂතා පෙන්වන අයවත් දකින්න ලැබුණා. ජපානයටම ආවේනික වෙච්ච බලසුරතුළුන් වර්ග මෙතෙන්දී අපිට දක්නට ලැබුණා. හුඟක් වෙලාවට මේ රටවල් වල හුඟක් අය විවාහ වෙන්නේ නැතුව තමන්ටම කියලා සුරතලෙක් හදාගෙන වෙනස් ජීවිතයක් ගෙවන්න හරි කැමතියි. මොකද ඒගොල්ලෝ ගෙවන කාර්යබහුල ජීවිතෙත් එක්ක ඒගොල්ලන්ට තවත් කෙනෙක්ට කාලය වැය කරන්න අමාරු නිසා ඒගොල්ලෝ කරන්නේ තනියම සුරතලෙක් හදාගෙන ජීවත් වෙනවා. ඉතින් මේ දේවල් බලබලා ඉස්සරහට එද්දී උයන පාක් එකේදී සර්කස් පෙන්නන අංකල් කෙනෙක් දකින්න ලැබුණා. මේ අංකල් ඉතින් හරිම විහිළුයි. එක එක දේවල් කියනවා වටේ ඉන්න අයට. පොඩි ළමයි එහෙම ළඟටම ගිහිල්ලා සෙල්ලම් කරා. බැලුම් වගේ දේවල් එහෙමත් ඒගොල්ලන්ට තෑගි විදිහට ලැබුණා. මේ වගේ පාරායන ඉවෙන්ට් එකක් විදිහට කාට හරි දක්ෂතාවක් පෙන්නනවා නම් සල්ලි එකතු කරනවා වගේ වැඩක් කරනවා නම් ඒ පළාතේ නගරයෙන් පොලිසියෙන් වගේ අවසරයක් විශේෂයෙන්ම ඕනි කරනවා. ඉතින් මේ අංකලුත් ඒ විදිහට අවසරයක් අරගෙන තමයි මේ සර්කස් සංදර්ශනය කළේ. ඉතින් ටිකක් වෙලා ගිහිල්ලා එයාගේ කාලේ ඉවර වෙන ලඟ වෙනකොට එතන නිලධාරීන්ගෙන් කෙනෙක් ඇවිල්ලා එයාට මතක් කරනවා. හැබැයි තව ටිකක් වෙලා තියෙන හන්දා ඒ අංකල් දිගටම සංදර්ශනය පෙන්නලා ඊට පස්සේ කාලේ ඉවරුණහම යන්න යනවා. මේ වගේ තමන්ගේ දක්ෂතා පෙන්නන පොඩි පොඩි ඉවෙන්ට් තියෙන කට්ටිය තමන්ගේ පහසුව සඳහා කරන්නේ එවෙන සල්ලි එකතු කරන්න නැහැ. හුඟක් අය QR එකක් වගේ හදාගෙන ඒ QR කෝඩ් එක පොඩි බෝඩ් එකක print out කරලා හැමෝටම පේන්න තියෙනවා. එතකොට අපිට කැමති නම් ඒගොල්ලන්ට සහයෝගයක් දෙන්න මුදල් වලින් ඒ QR කෝඩ් එකෙන් ඒගොල්ලන්ව ස්කෑන් කරලා අපේ සහයෝගය දක්වන්න පුළුවන්. තනිරෝධි බයිසිකලයකුත් පැදබැද මේ අංකල් ගන්න දේවල් චුට්ටක් බලන් ඉන්නකෝ. අපි මේ සත්ව උද්‍යානයට ගියපු දවස නම් නිවාඩු දවසක්. ඒ හන්ද තමයි මෙච්චර කට්ටිය ඉන්නේ. ඔන්න ඊළඟට අපිට බලන්න ලැබුණේ පැන්ඩලා දෙන්න. උවන සත්ව උද්‍යානයේ ඉන්න පැන්ඩලා දෙන්න හරි ප්‍රසිද්ධයි. හැබැයි මේ අපි බලනකොට හිටපු පැන්ඩලා දෙන්න චීන රජයෙන් ඒගොල්ලන්ට ලැබිච්ච ත්‍යාගයක් නිසා එක එක දේශපාලනික තත්ත්වයන් නිසා පස්සේ කාලෙක ඒ දෙන්නවා ආයි චීනෙට ඉල්ලනවා. එහෙම දේවලුත් තියෙනවා ඉතින්. එහෙනම් ඉතින් සත්ව උද්‍යානයේදී අපිට ගන්න ලැබිච්ච වීඩියෝ දර්ශන කීපයක් බලන්නකෝ.
මෙහෙට ආවට පස්සේ උවන සත්ව උද්‍යානයේදී ඒදකපු දේවල් ඇත්තරම ජීවිතය පුරාවටම මතක තියාගන්න හිතන ලස්සන අත්දැකීමක්. ඉතින් තවත් වීඩියෝයකින් ඔයාලව හම්බෙන්න. ආයිබෝවන්.